Welcome my YouTube channel. අද මම explain කරන්න යන්නේ කොහොමද අපි කලින් අපි මේ create කරගෙන යන Skillshop website එකට home page එකක් මේ responsive home page එක design කරන්න කියලා. ඒ design එක explain කරන්න හදන්නේ. මේකෙදි මම ඒ Skillshop ඒ home එක මේ create කරලා තියෙන්නේ buyer කියන්නේ user මේ buyer කෙනෙක් log වෙනකොට ඒ page එක විදියකට seller කෙනෙක්ට එක විදියකට ඒ වගේම තමයි sign in වෙච්ච නැති user කෙනෙක්ට තව විදියකට පෙන්වන විදියට තමයි මේ home page එක design කරලා තියෙන්නේ. ඉතින්දී මේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් sign in වෙච්ච නැති user කෙනෙක්ට මේ home page එක පෙන්වන්නේ කොහොමද කියලා. මේකෙදි මේ ලොකු වෙනසක් නෙමෙයි මෙන්න මේ කොටස තමයි අපි පෙන්වන්නේ මෙතෙන්දී sign in වෙච්ච නැති user කෙනෙක් නම් get start button එක හරි මේ sign in button එක හරි ක්ලික් කරාට පස්සේ මේ කියන්නේ sign in page එකට මේ navigate වෙනවා. මේ විදිහට ඊළඟට අපි බලමු seller මේ seller කෙනෙක් log වෙලා බලමු seller කෙනෙක් විදිහට log වුණාට පස්සේ පෙන්වන්නේ මෙන්න මේ විදිහට මේ විදිහට go to dashboard කියන බටන් එකක් මෙතනදී තියලා තියෙනවා. මේ go to dashboard බටන් එක ක්ලික් කරාට පස්සේ මේ seller dashboard එකට මේ navigate වෙනවා. ඊළඟට මෙතෙන්දී මේ messages ක්ලික් කරාට පස්සේ messages section වලට යනවා. මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟට මේ තමයි මේ seller dashboard එක. ඊළඟට අපි මෙතෙන්දී log out වෙන්න පුළුවන් මේ විදිහට මේ add කරගෙන තියෙනවා dashboard එකට යන ඊට පස්සේ my profile ඊළඟට log out කියලා මෙතෙන්දී log out එක ගියාට පස්සේ ඊළඟට අපි බලමු මේ buyer කෙනෙක් විදිහට log වෙලා මෙතෙන්දී buyer කෙනෙක් විදිහට log වුණාට පස්සේ මෙතෙන්දී cart එකයි මෙතන wish list වගේ බටන් එකකුත් මෙතනදී වැඩි කරලා පෙන්නනවා. ඊළඟට මේ තමයි මේ buyer dashboard එකේ go dashboard කියවට පස්සේ buyer dashboard එක යනවා. මේකේ වැඩි මේ design එකක් දාන්න නැහැ. මෙතෙන්දී header එකයි footer එකයි විතරයි add කරගෙන තියෙන්නේ. ඊළඟට browse skill කියලා මෙතෙන්දී බටන් එකකුත් දීලා තියෙනවා. මේ විදිහට තමයි buyer dashboard එක පෙන්වන්නේ. ඊළඟට අපි code එක පැත්තට ගියොත් මේ මුලින්ම header එක explain කරලා ඉන්නේ. header එකේදී මම new session start එකක් දාගෙන තියෙනවා. ඊළඟට require කරගෙන තියෙන මේ connection.php file එක මෙතෙන්දී connection එක මේ connection එකක් ගන්න මේකට. ඊළඟට මම set වෙලාද බලන මේ login එක set වෙලාට බලන මෙතන set වෙලා නැද්ද බලනවා. set වෙලා නැත්නම් මේ මෙතෙන්දී මේ check.php file එකට require කරලා තියෙනවා. ඊළඟට මම මේ login එක මේ මෙතෙන්දී session එකේ මේ login එක තියෙනවද බලනවා. එම මේ තියෙනවද නැද්ද කියලා බලාගෙන මේක $sign login කියලා මේ variable එකට assign කරගන්න කියලා තියෙනවා. ඊළඟට මම session එකේ user name එක අරගෙන මේ username කියලා variable එකට assign කරගෙන තියෙනවා. ඊළඟට account type එක අරගෙන user role කියලා variable එකට assign කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතෙන්දී මුලින්ම මේ title එක විදිහට home page එකේ Skillshop and buy and sell skills කියලා මේ title එකක් දාගෙන තියෙනවා. ඊළඟට icon එක add කරගෙන තියෙනවා. ඊළඟට මේ අපේ custom css file එක link කරගෙන තියෙන ඊළඟට script එක add කරගෙන තියෙන tailwind css එකේ ඒ කියන්නේ මේක මම tailwind වලින් තමයි මේ design කරගන්නේ මේ home page එක. මෙතෙන්දී මුලින්ම body එක background white විදිහට දාගෙන තියෙනවා. ඊළඟට nav tag එක add කරගෙන තියෙනවා. ඒ කියන්නේ body එකේ තියෙන මේ අදාළ මේ
බොඩි එකට අදාළ ටික තියෙන මේ කියන්නේ මේ හෙඩ් එකට අදාළ ටික තියෙන්නේ මේ නැවිගේෂන් වලට අදාළ මේ ටිකක් තියෙන කිය පෙන්වන්න තමයි මේ නැව් ටැග් එක ඇඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ක්ලාස් එකේ මෙතනදී ස්ටිකි කියලා ක්ලාස් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒ ස්ටිකි කියලා ක්ලාස් එක තියෙන්නේ මේ දැන් මේකේ අපි ස්ක්‍රෝල් කරාට පස්සේ මේ හෙඩර් එක කොහෙවත් යන්නේ නැහැ. හෙඩර් එකේ විදියට මෙතන টොප් එකේ මේ ෆික්ස් වෙලා තියෙනවා. ඒකට තමයි මේ ස්ටිකි කියලා මේ ක්ලාස් එකක් ඇඩ් කරගෙන තියෙන්නේ. ඊළඟට max width එක මේ 7xl කියලා දාගෙන දෙන. ඒ කියන්නේ මේ max width එකක් ගන්න. ඊළඟට mx auto කියලා දාගෙන mx auto කියන්නේ මේ set align කරගෙන ඊළඟට මෙතෙන්දී මේ ඊළඟට මේ ටික දාගෙන මේ responsive මේ padding එකක් use කරලා තියෙන මේ ඊළඟට ඒ විදිහට තමයි මේ item center කරගෙන තියෙනවා. ඊළඟට මෙතෙන්දී මේ skill shop කියලා බටන් එක මේ ඒ ටෙක්ස්ට් එකක් දාගෙන ඒ ටෙක්ස්ට් එක මේ ලින්ක් කරගෙන තියෙනවා මේ href එකක් දාලා home page home.php ෆයිල් එකට home.php එකට මේ එතෙන්දී ලින්ක් කරගෙන තියෙනවා. ඊළඟට search bar එක ඇඩ් කරගෙන තියෙන මේ search bar එකේ මෙතෙන්දී මුලින්ම මේ හයිඩ් කරලා තියෙන ඊළඟට මේ search bar එක මේ relative කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහටම තියෙන කියන මේක ඇතුලේ තියෙන ඒවායි ඊට පස්සේ මේකේ මේ search bar එකේ මේ place order කරගෙන තියෙනවා search skills and instructors කියලා. ඊළඟට class width එක full කියලා දීලා ඊළඟට මෙතනදී මේ background gray 50 කියලා ඊළඟට border gray 200 ඒ විදිහට මේ ඉතින් focus එක focus outline නම් කියලා තියලා තියෙන focus උනාට පස්සේ මේ ring tool කියලා කියන්නේ මෙතනදී focus කරගෙන මේ animation එකට අදාළ ටික තියලා තියෙනවා මේ border transparent ඒ classes කීපයක් set කරගෙන තියෙනවා. ඊළඟට බටන් එකේ මෙතෙන්දී මේ icon එකකුත් මේ add කරගෙන තියෙනවා මේ icon absolute විදියට මේ ඉතින්දී මේ icon එකට අදාළ මේ බටන් එකට අදාළ මේ classes කීපයකුත් දාලා තියෙනවා. ඒක ඊට පස්සේ මේ search මේ තියෙන header එකේ search bar එකට අදාළ මේ ඒක තමයි ඉතින්දී වෙන්නේ මෙතනදී මේ search එකේ මේ බටන් එක. ඊළඟට අපි අපෝ කෝඩ් එක ගියාට පස්සේ කෝඩ් එකේ ඊළඟට බලලා තියෙනවා මේ මෙතන log වෙච්ච කෙනෙක්ද කියලා බලලා තියෙනවා. එහෙම log වෙච්ච කෙනෙක් නම් මෙතෙන්දී මේ notification new message from Sahan just now button එක just now කියලා ඊළඟට order complete 2 hours ago ඒ ටික මේ පෙන්වනවා. ඒ කියන්නේ බය කෙනෙක් වුණා සෙලා කෙනෙක් වුණත් ඒ ටික පෙන්වනවා log වෙච්ච කෙනෙක් නම් මෙතෙන්දී මේ ටික ඒ වලටත් අදාළ මේ classes මෙතෙන්දී add කරලා තියෙනවා. ඊළඟට මෙතෙන්දී බලනවා මේ user role එක මේ බය කෙනෙක්ද මේ සෙලා කෙනෙක්ද කියලා. ඒ කියන්නේ මෙතෙන්දී මේ message වලට අදාළ මෙතෙන්දී ඊළඟට මේ message එක box එකක් මෙතන message එකක් දාගෙන තියෙනවා. මේ message box එකේ මේ පෙන්වන්න එක බයෝ කෙනෙක්ට එන්න ඕන එකද සෙලා කෙනෙක්ට එන්න ඕන එකද කියලා හරියට පෙන්ව ගන්න. ඒ කියන්නේ මේ එක message එක ක්ලික් කරාට පස්සේ බයෝ dashboard එකේ tab කියන message මේ එකටද යන්නේ නැත්නම් සෙලා dashboard එකේ tab කියන message එකටද යන්නේ කියලා පෙන්වන්න ඕනේ. මෙතන tab කියලා දීලා තියෙන. ඒ කියන්නේ මේ ඒ අදාළ මේ කියන්නේ මේ ෆයිල් එකේ ටැබ් කියන එකක් අරගෙන ඒ ටැබ් කියන එකෙන් ඊට පස්සේ පුළුවන් මේ මැසේජ් කියන එකට යවන්න. ඒක නිකන් අර මේ ලින්ක් කරනවා වගේ වැඩක්. ඉතින්දී මේ ඒක පෙන්වන්න පුළුවන් සෙලර් ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ මෙතෙන්දී අර ටැබ් කියන එක අරගෙන තියෙනවා. අර තියෙනවා මේ ටැබ් කියන එක අරගෙන ඊළඟට යවලා තියෙනවා මේ මැසේජ් කියන මේ තැනට. මේ විදිහට තමයි මෙතෙන්දී වෙන්නේ. ඒකදී මේ ඒ විදිහට පෙන්වලා තියෙන මෙතෙන්දී මේ user role කියන එක අපි කලින් මේ ගත්ත මෙතෙන්දී මේ account type එක අරගෙන එතන user role කියන මේ label එකට assign කරගත්තා.
ඒක තමයි මෙතින්දි බලන්න බය කෙනෙක්ද එහෙම බය කෙනෙක්ද කියලා. එහෙම බය කෙනෙක් නම් මේ විදිහට එහෙම නැත්නම් සෙල කෙනෙක් සෙල කෙනෙක් නම් මේ විදිහට පෙන්වන්න කියලා තියෙන්නේ. ඊළඟට ඊළඟට ආපහු යූසර් රෝල් එක බය කෙනෙක්ද කියලා පෙන්වන්න බලන්න කියලා තියෙනවා. බය කෙනෙක් නම් කාඩ් කියන එක කාඩ් කියන ඔප්ෂන් එකයි මේ මෙතන විශ් ලිස්ට් බටන් එක වගේ ඒ ඔප්ෂන් එකයි දාලා තියෙන. ඒකෙත් මේ බය ඩෑෂ්බෝඩ් ටැප් කාඩ් කියන එකට යන්න කියලා තියෙන්නේ. මේක ක්ලික් කරාට පස්සේ ඊළඟට මෙතෙන්දිත් මේ ටැප් ලර්න් කියන එකට යන්න කියලා තියෙන්නේ. මේක ක්ලික් කරාට පස්සේ ඊළඟට එහෙම නැත්නම් ඒ කියන්නේ බය කෙනෙක් නෙවෙයි. බය කෙනෙක් නෙවෙයි නම් මෙතෙන්දී ඊළඟට යන්නේ මේ මොකද සෙලරි කියන සෙලරි මෙතෙන්දී මොකද එහෙමත් මෙතෙන්දී බය කෙනෙක් මෙතෙන්දී බලලා තියෙන්නේ මේ මෙතෙන්දී එන්ඩි එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී මෙතන ඒ කියන්නේ සෙලර් කෙනෙක්ට මේ මොකුත් මේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතෙන්දී මේ කාට් එකයි මේ විශ් ලිස්ට් වගේ බටන් එක විතරක් පෙන්වන්නේ මේ බය කෙනෙක්ට. ඊළඟට මෙතෙන්දී එන්ඩි ෆ්‍රේම් PHP මේ එන්ඩ් කරලා තියෙනවා. ඊළඟට පෙන්වන්නේ මේ ඒ කියන්නේ මේ බය කෙනෙක් කියන්නේ ලොග් වෙච්ච එක්කෙනාගේ මේ මෙතෙන්දී ඇවටාර් එක කියන්නේ ප්‍රොෆයිල් එක මෙතෙන්දී පෙන්වන්න කියලා තියෙනවා. ඊළඟට නේම් එක ඊට පස්සේ යූසර් රෝල් එක පෙන්වන්න කියලා තියෙනවා. ඊළඟට මෙතෙන්දී ඩ්‍රොප් ඩවුන් එක දාලා තියෙනවා. ප්‍රොෆයිල් ඩ්‍රොප් ඩවුන් එක කියන්නේ අර ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මෙතෙන්දී මේ ඩ්‍රොප් ඩවුන් එක මේකට අදාළ ටික තමයි ඊළඟට පෙන්නන්න හදන්නේ මම. ඒකට අදාළ ටික පෙන්නන්න තියෙනවා. මෙතන යූසර් නේම් එක යූසර් රෝල් එක අරගෙන මේ පෙන්නන්න කියපේ ඊළඟට මෙතන ඩෑෂ්බෝඩ් කියලා පෙන්වන්න කියලා තියෙනවා. මේ යූසර් රෝල් එකට ඒ පෙන්වන්න කියලා තියෙන්නේ මේ එතෙන්දී මේ ඩෑෂ්බෝඩ් කියලා දාගෙන තියෙනවා මේ ටෙක්ස්ට් එකක්. ඒක ක්ලික් කරාට පස්සේ යන්න ඕන තැන මෙතෙන්දී බලලා තියෙන යූසර් රෝල් එක බය නම් මේ බය ඩෑෂ්බෝඩ් එකට එහෙම නැත්නම් මේ සෙලර් ඩෑෂ්බෝඩ් එකට යන්න කියලා තමයි තියෙන්නේ. ඊළඟට මෙතෙන්දී user profile.php එකට යන්න කියලා තියෙනවා. my profile එක ක්ලික් කරාට පස්සේ ඊළඟට මේ logout එකට ලින්ක් කරලා තියෙනවා. logout.php එක ලින්ක් කරලා තියෙනවා. ඊළඟට එහෙම නැත්නම් ඒ කියන්නේ මේ මෙතෙන්දී මේල්ස් එකෙන් පෙන්න කියන්නේ මේ කියන්නේ ලොග් වෙච්ච කෙනෙක් නෙවෙයි නං. ලොග් වෙච්ච කෙනෙක් නෙවෙයි නම් අපේ අර මොකද තන මැසේජ් කරනවා මොකද පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ sign in සහ join කියලා බටන් දෙකක් පෙන්වන්නේ. මේ දෙකට මේ CSS වලට අදාළව මේ CSS add කරගෙන තියෙනවා. ඊළඟට මේ බටන් දෙකටම මේ ලින්ක් කරලා තියෙනවා මේ HTML එකක් දාලා මේ index.php ෆයිල් එක කියන්නේ කෙලින්ම sign off page sign in page එකට මේ තමයි මේ වෙන්නේ. ඊළඟට මෙතෙන්දී මේ ප්‍රොෆයිල් බටන් එක කියන්නේ මෙතෙන්දී ප්‍රොෆයිල් drop down එකට අදාළව මේ තමයි මේ ස්ක්‍රිප්ට් එක ක්‍රියේට් කරගෙන තියෙන්නේ. මේ ඒකෙදී අර ප්‍රොෆයිල් බටන් එකේ මේ සිද්ධ වෙන ඇනිමේෂන් එකට අදාළයි කියන්නේ. මේකේ අර ප්‍රොෆයිල් එකේ ඇනිමේෂන් එක සිද්ධ වෙන ඒ කියන්නේ මේ මෙතෙන්දී මේ ඒ කියන්නේ ફોකස් කරාට පස්සේ මේ ඉතින් රින් එකක් වගේ පෙන්වනවා. ඒ වලට අදාළ ඒ ඇනිමේෂන් එකට අදාළව මේ තියෙන ප්‍රෝග්‍රෑම් එක තමයි මෙතෙන්දී කරලා තියෙන්නේ. මෙතෙන්දී අර මේ ෆෝකස් කරාට පස්සේ වෙන තැන ඒක මෙතෙන්දී කියලා තියෙනවා. කියන්නේ මේ ප්‍රොෆයිල් ලෝගෝ ස්ටයිල් ඩිස්ප්ලේ නන් ඊට පස්සේ ඒ විදිහට මෙතෙන්දී ඒ ඇනිමේෂන් එකට අදාළ තමයි මේ මෙතෙන්දී මේ ඒ ප්‍රොසෙස් එක කරලා තියෙන්නේ. ඊළඟට අපි හෝම් පේජ් එකට ගියාට පස්සේ හෝම් පේජ් එකේ ඩිසයින් එකට ගියාම මේ මෙතන මුලින්ම සෙක්ෂන් එකක් දාගෙන තියෙනවා හීරෝ සෙක්ෂන් එක. මේකෙදී මුලින්ම මේ PG gradient ඊට පස්සේ කොහොමද කියන්නේ blue වලින් ඉඳන් ඉන්ඩිගෝ වලට ඒ විදිහට මේ ක්ලාස් ඇඩ් කරගෙන තියෙනවා. ඊළඟට මෙතෙන්දී තර මේ max width pattern එක යූස් කරලා තියෙනවා. ඊළඟට grid එකක් යූස් කරලා තියෙනවා.
ඊට පස්සේ මේක ඇතුලේ හදලා තියෙන අපි kit එක ඇතුලේ මේ skill learn and learn skill today කියලා ඊට පස්සේ connect with expert skill setters and buyers in your community කියලා. ඒක මෙන්න මේ ටික තමයි ඒ පෙන්නන්නේ. ඊළඟට මේකෙදී ඊළඟට මේ search but මේ බා එකක් නැති ඉඳි සෙට් කරගෙන තියෙනවා මේ search bar එකට අදාළව. ඊළඟට place order එකේ button එක place order කරන what is skill are you looking for කියලා. ඊළඟට මෙතෙන්දී session එකේ මේ user email එක මේ set වෙලා අදවා ඒ කියන්නේ user email එක මේ session එකේ මේ අරගෙන තියෙන එහෙම මේ එක user email එක මේ set වෙලා නම් මේ යන්න කියලා තියෙන ඊළඟට බලන්න කියලා තියෙන user role එක buyer කෙනෙක්ද කියලා. මේ buyer කෙනෙක් නම් dashboard එක මෙතන අර button දෙකට කියන්නේ මේ button දෙක තමයි මෙතෙන්දි මේ create කරගෙන තියෙන්නේ. මේ එතින්දි මේ buyer කෙනෙක් නම් buyer dashboard එකට යන විදිහට මේ ඊළඟට මේ browse skill කියලා මෙතෙන්දි අනිත් මේ බටන් එක පේනවා. ඊළඟට මෙතෙන්දී seller කෙනෙක් නම් මේ seller dashboard එකට යන විදිහට තමයි මේ බටන් එක create කරලා තියෙන්නේ. ඊළඟට මෙතෙන්දී එහෙම මේ කියන්නේ මේ ඔය මෙතෙන්දී බලන්නේ අර user email එක set වෙලාද කියලානේ. ඒ කියන්නේ log වෙච්ච කෙනෙක් කියලා බලන්න. log වෙච්ච කෙනෙක් කියලා දැනගන්න. ඒකට එහෙම නෙවෙයි නම් ඒ කියන්නේ log වෙලා තියෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ sign in වෙලා තියෙන කෙනෙක් නෙවෙයි. මේ එහෙම sign in වෙච්ච කෙනෙක් නම් තමයි මෙතෙන්දී buyer කෙනෙක් නම් මේ buyer dashboard එකට යන විදිහේ button එක තියලා ඊට පස්සේ seller කෙනෙක් නම් seller කියන dashboard එකට යන විදිහේ button එක click කරලා ඒ විදිහට කරන්නේ. එහෙම නැත්නම් මෙතෙන්දී button එක ඒ කියන්නේ sign in වෙච්ච නැති කෙනෙක් නම් get start කියලා තමයි button එක පෙන්නන්නේ. ඊළඟට ඒක link කරලා තියෙනවා index.php file එකට. ඊළඟට මේ PHP එක කරලා තියෙනවා. ඊළඟට මෙතෙන්දී මේ ටික ඇඩ් කරලා තියෙනවා මේ බ්ලොග් ටික මේ expert instructors ready to take ඊළඟට grow your skills or business secure your transaction කියලා මෙන්න මේ ටික create කරගෙන තියෙනවා. ඊළඟට feature console carousel එක ඉතින්දී ඊට පස්සේ මේ product ටික පෙන්වන්නේ ඒකට අදාළ එක තමයි මේ ඉතින්දී පෙන්වන්න කියලා තියෙන්නේ. කියන්නේ අපි sellers sell කරන්නේ product වලට අදාළ product section එක තමයි මෙතෙන්දී පෙන්වලා තියෙන්නේ. මේ product section එකෙත් මම program එකක් කරගෙන තියෙනවා දැනට. මේ program මේ product section එකෙත් මේ මුලින්ම product count එක බලලා තියෙනවා. product count එක බිඳුවට වඩා වැඩි නම් තමයි මෙතෙන්දී මේකට යන්නේ. ඒ විදිහට මෙතෙන්දී මේ create කරගෙන තියෙනවා. මෙතෙන්දී මේ product එකේ URL එක මෙතෙන්දී image එක විදිහට මෙතෙන්දී මේ අරගෙන තියෙනවා. මෙතෙන්දී මේ design එක කරගෙන තියෙනවා. මේ design එක අමතරව මෙතෙන්දී මේ program එකත් කරගෙන තියෙන්නේ. මේකෙදී මෙතන පෙන්නන්නේ මේ product එකේ title එක ඊට පස්සේ මෙතන description එක පෙන්නන විදිහට ඊළඟට price එක ඊළඟට user rating එක මේ විදිහට පෙන්නන විදිහට හදාගෙන තියෙනවා. ඊළඟට එහෙම product නැත්නම් ඒ කියන්නේ මෙතෙන්දී බිඳුවට වඩා වැඩි නම් මෙතන පෙන්නන්නේ. බිඳුවට වඩා අඩු නම් මෙතෙන්දී මේ no product available yet check back soon කියලා මේ පෙන්නන්න කියලා තියෙනවා.
ඊළඟට සයිට් කන්සෝල් මේ කියන එක ඒ කියන්නේ මෙතෙන්දී අර මේ සයිට් කැරසල් ඒ කියන්නේ මේ කැරසල් එක මේ අර නැවිගේට් වෙන මේ විදිහට මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ නැවිගේට් වෙන මේ විදිහට හදලා තියෙන මෙතෙන්දී මෙතෙන්දී හදලා තියෙන්නේ ඊළඟට මෙතෙන්දී මේ කැටගරි සෙක්ෂන් එකෙත් එක්ස්ප්ලෝර් කැටගරි කියලා මුලින්ම මේ ටයිටල් එකක් දාගෙන තියෙනවා. ඊළඟට මේ කැටගරි කිහිපයක් ඇඩ් කරගෙන තියෙනවා. මේ කැටගරි සෙක්ෂන් එකට අදාළ ටික මේ තමයි අවුට්පුට් එක. ඒකේ ඩිසයින් එක තමයි මෙතෙන්දී කරලා තියෙන්නේ මේ. ඊළඟට අපි ටෙස්ටිමෝනියල් සෙක්ෂන් එකට ගියාට පස්සේ කියන්නේ මේකෙදී තමයි මම හදාගෙන තියෙන්නේ මේ ෆීඩ්බැක් සෙක්ෂන් එක. ඒ කියන්නේ මේ යූසර්ස්ලා දෙන ෆීඩ්බැක් ටික ඇඩ් කරගෙන තියෙන්නේ මෙතෙන්දී what our users say කියලා මුලින්ම ටයිටල් එකක් දාගෙන ඊළඟට මේ ෆීඩ්බැක් එකට අදාළ ඩීටේල්ස් අරන් තියෙන ටෙස්ටිමෝනියල්ස් කියන මේ වේරියබල්ස් වලින් තමයි අරන් තියෙන්නේ ටෙස්ටිමෝනියල්ස් වල කවුන්ට් එක මේ බිඳුවකට වැඩි නම් මෙතෙන්දී ඇවිල්ලා ඩිසයින් එකට අදාළ ටික පෙන්නනවා. මෙතෙන්දී avatar URL එක මේ ඇඩ් කරගෙන තියෙන ඉමේජ් එක විදිහට මෙතෙන්දී database එකේ තමයි මේ avatar URL එක තියෙන database එකෙන් අදාළ ඒවා අරගෙන මේ මෙතෙන්දී ඇඩ් කරගෙන තියෙනවා. මෙතෙන්දී name එකයි name එක කියන්නේ user ගේ මේ first name එකයි last name එකයි ඇඩ් කරගෙන තියෙනවා. මෙතෙන්දී space එකක් දාලා ඊළඟට user rating එක ඇඩ් කරගෙන තියෙනවා. මේ rating එක අරගෙන මේ stars විදිහට පෙන්වන්න කියලා කියන්නේ rating එක 5යි නම් මේ star 5ක් හැදෙන්න ඒ විදිහට තමයි පෙන්වන්න කියලා තියෙන්නේ මෙතෙන්දී. ඊළඟට ටෙස්ටිමෝනියල් මෙතෙන්දී මැසේජ් එක පෙන්වන්න කියන්නේ මෙතෙන්දී user දීපු මේ මැසේජ් එක මෙතෙන්දී පෙන්වන්න කියලා තියෙන්නේ. ඊළඟට එදින්දී එන්ඩ් කරලා දෙන ඊළඟට else එක ගන්න. ඒ කියන්නේ කවුරුත් මෙතෙන්දී ෆීඩ්බැක් දීලා නැත්නම් ඉතින් එහෙම මෙතන මේ ඩිසයින් එක පෙන්වන්න කියලා තියෙනවා. testimonial yet be the first to leave a review කියලා. ඊළඟට මේ ඊළඟට අනිත් සෙක්ෂන් එකට ගියාට පස්සේ අපි මේ කරගෙන තියෙන්නේ මේ active users ලා ඊට පස්සේ skill list මේ satisfaction මේ rate එක ඊළඟට transaction value ඒ ටික ඇඩ් කරගෙන තියෙනවා මම මේ ඒ section එකට ඊළඟට මෙතෙන්දී how it works කියන section එක ඇඩ් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී මේ දැන් අර start section එකට අදාළ එක පෙන්වුවා මේ section එකට අදාළ එක පෙන්වුවත් output එක ඒ මෙන්න මේ ටික තමයි අපේ දැනට ඉන්න users ටික මේ database එකෙන් අරගෙන පෙන්වලා තියෙනවා. ඊට පස්සේ skill list එක මෙතෙන්දී මෙතෙන්දී ඒ ගියාට පස්සේ අපේ මේ ඒ ඩිසයින් එකේ ඒ කෝඩ් එකට ගියාට පස්සේ මෙතෙන්දී මේ අරගෙන තියෙන මේ නම්බර් ඒ total users වල ප්‍රමාණය අරගෙන ඊට පස්සේ ක්ලාස් ලකුණත් එක්ක තමයි මෙතෙන්දී පෙන්වන්න කියලා තියෙන්නේ. ඒ විදිහට මේ තමයි මේ ඩිසයින් එක කරගෙන තියෙන්නේ. ඊළඟට how it works කියලා මෙතෙන්දී ඒ section එක ඇඩ් කරගෙන තියෙන ඒ section එකේ මේ විදිහට මේ ඩිසයින් එක ඇඩ් කරගෙන තියෙනවා. ඒ ඩිසයින් එක තමයි ඊළඟට තියෙන්නේ. මේ ඒ අර තියෙන උඩින්ම තියෙන මේ රවුන්ඩ් බෑන්ඩ් මේ ඩිසයින් එක මේකට අදාළ ඩිසයින් එක තමයි මේ විදිහට මේ ක්‍රියේට් කරගෙන තියෙන්නේ. VT gradient මේ blue මේ 500 මේ indigo 600 කියලා මේ ඊළඟට rounded full කියලා කියන්නේ මේ round shape එකක් එන විදිහට ඇඩ් කරගන්න කියලා. ඊළඟට
width එකයි height එකයි දාගෙන තියෙනවා 16 16 කියලා ඊළඟට flex විදිය ඊළඟට item center මෙතන වෙන්නේ ඊට පස්සේ justify center එකක් දාගෙන තියෙනවා ඊළඟට text to x එක කියලා add කරගෙන තියෙනවා මේ විදිහට මේ hover scale එක 110 කියලා තියෙන ඒ කියන්නේ දැන් hover කරාට පස්සේ මෙතින්දී අර මේ ලං කරාට පස්සේ මේ 10%ක් විතර වැඩි වෙන විදිහට ඒක. ඒ විදිහට තමයි add කරගෙන තියෙන්නේ. ඊළඟට call to action. call to action මේ add කරගෙන තියෙනවා මෙතෙන්දී ඒකත් අර මේ අන්තිමට වෙබ්සයිට් එකේ අන්තිමට මේ බය කෙනෙක්ට ඕන නම් බය ඩෑෂ්බෝඩ් එකටයි සෙල කෙනෙක්ට ඕන නම් සෙල ඩෑෂ්බෝඩ් එකටයි මේ ඊළඟට සයින් ඉන් වෙච්ච නැති කෙනෙක්ට ඕන නම් මේ සයින් ඉන් මේ ෆෝම් එකට යන විදිහටයි මේ ඇඩ් කරගෙන තියෙනවා ඊළඟට මෙතෙන්දී මේ විදිහට තමයි ඩිසයින් එක කරගෙන තියෙන්නේ ඊළඟට footer එකට ගියාට පස්සේ මෙතෙන්දී footer එකට ගියාට පස්සේ මෙතෙන්දී ඒ footer එකෙත් මේ අදාළ මේ ටෙක්ස්ට් කිහිපයක් ඇඩ් කරගෙන තියෙනවා මෙතෙන්දී මේකේ මුලින්ම ක්ලාස් එකේ මේ VG Gray 900 ඊට පස්සේ ටෙක්ස්ට් එක Gray මේ 400 විදියට දීලා තියෙනවා ඊළඟට මෙතෙන්දිත් අර මේ අපි යූස් කරලා තියෙනවා මේ Maxwell pattern එක ඊළඟට grid එකක් යූස් කරලා තියෙනවා මෙතෙන්දී ඊළඟට මේ ටෙක්ස්ට් ඇඩ් කරගෙන තියෙනවා ඒ අදාළ දේවල් වලට අදාළ මේ ටෙක්ස්ට් වලට අදාළ ක්ලාස් ඇඩ් කරගෙන තියෙනවා මෙතෙන්දී ඊළඟට ඒව ලින්ක් කරගෙන තියෙනවා ස්ක්‍රිප්ට් එකක් යූස් කරලා ඊළඟට අන්තිමට මේ කොපිරයිට්ස් ඒ ටෙක්ස්ට් එක ඇඩ් කරගෙන තියෙන මෙතෙන්දී ඒ විදිහට තමයි අපි හෝම් පේජ් එක ඩිසයින් කරගෙන තියෙන්නේ thank you